ආයුබෝවන් කියලා පිළිගන්නවා ජොබ්නෝට් LK channel එකට නැවතත්. ඉතින් මෙම channel එක ඔස්සේ අපි දිනපතාම රජයේ සියලුම ආයතනවලින් කැඳවා ඇති නවතම රැකියා පුරප්පාඩු විසඳින්න ගෙනීමට බලාපොරොත්තු වෙන ඉදිරියේදී මෙම channel එක ඔස්සේ අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ රජයේ වයින් කැඳවන රැකියා පුරප්පාඩු එකම තැනකින් ඔයාලා වෙත ලබා දීමටයි. ඉතින් මේ වීඩියෝ ඔස්සේ අපි ඒ යටතේ අද දිනේදී ගෙනෙනවා රජයේ ආයතන දෙකක්මයින් කැඳවා ඇති නවතම රැකියා පුරප්පාඩු 2025 මාර්තු මාසයේ සඳහා විශේෂයෙන්ම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනය වගේම පීපල්ස් බැංක් රජයේ බැංකුවක් වන මහජන බැංකුවමයි කැඳවා ඇති රැකියා පුරප්පාඩු වශයෙන් කොටස් දෙකක් ඔස්සේ මේ වීඩියෝ එකේ විස්තර අපි ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මේ පළමු කොටස ඔස්සේ අපි ඔයාලට ගෙනෙන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයෙන් කැඳවා ඇති 2025 මාර්තු මාසයේ සඳහා වන නවතම බඳවා ගැනීම පුරප්පාඩු හා සම්බන්ධ විස්තර. ඊළඟට අපි ගෙනෙන්නේ මෙහි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයෙන් කැඳවා ඇති තනතුරු වලට අදාළ අවශ්‍ය කරන සුදුසුකම් මොනවද යන්නේ එකින් එක. එහිදී විශේෂයෙන්ම අවශ්‍ය කරන සුදුසුකම් යටතේ සාමාන්‍ය පෙළ විභාගය හා උසස් පෙළ විභාගයේ සුදුසුකම් මූලික වශයෙන් විමසා සිටිනවා. මෙම තනතුරු සඳහා විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6ක්වත් වල සමත් විය යුතුයි විෂයන් 4කටවත් C හෝ ඉහළ සාමාර්ථ සහිතව. එහිදී ගණිතීය විෂය අනිවාර්යයෙන්ම සමත් විය යුතු බව සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව ඉංග්‍රීසි විෂය සඳහා C හෝ ඉහළ සාමාර්ථ තිබිය යුතු බවට තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒ වගේම උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය දායක යටතේ අවම වශයෙන් ප්‍රධාන විෂයන් 2කට S සාමාර්ථ 2ක්වත් සහිතව සමත් වී තිබීම ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව ශේෂ්ත්‍රයට අදාළව මෙම නතුරු හා සම්බන්ධ අදාළ ශේෂ්ත්‍රයට අදාළව වසර 3ක පළ පුරුද්දක්වත් තිබිය යුතු බවට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඊට අමතරව විෂය නොමැති බුද්ධි ලැසන අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයේ S සාමාර්ථ 2ක්වත් නොමැති බුද්ධි ලැසන සඳහා අවස්ථාවක් ලබා දෙන තියෙන වෘත්තීය සුසුකම යටතේ එහිදී සාමාන්‍ය පෙළ විභාගයේදී පෙර පරිදිම විෂයන් 6ක්වත් වල සමත් විය යුතුයි ගණිතය සහිතව විෂයන් 4කටවත් C හෝ ඉහළ සාමාර්ථ සහිතව පෙර පරිදිම ඉංග්‍රීසි විෂය සඳහා C හෝ ඉහළ සාමාර්ථ එහිදී තිබිය යුතුයි. එහිදී විශේෂත්වය වන්නේ උසස් පෙළ විභාගයේ නොමැතිවත් ඔයාලට අවස්ථාව තියෙනවා මෙම ශ්‍රේෂ්ඨයට අදාළව ලබාගත් වෘත්තීය සුසුකම විශේෂයෙන්ම NEQ 5 මට්ටමට නොඅඩු වෘත්තීය සුසුකමක් ලබා තිබෙනවා නම් එහිදී අවස්ථාව තියෙනවා අවශ්‍ය කරන සුසුකම් සපුරා ගන්න. ඊට අමතරව ශ්‍රේෂ්ඨයට අදාළ වසර 3ක පළ පුරුද්දක් මෙහිදී විමසා බැලෙනවා. ඉතින් ඔයාලට මේ අවස්ථා දෙකෙන් එකක් පේනවා නම් අවස්ථාව තියෙනවා මේ සුසුකම් යටතේ මෙම තනතුරු සඳහා ආයුධම්පත් යොමු කිරීම සිදු කරන්න. ඉතින් අනිකුත් සුසුකම් යටතේ ශ්‍රී ලාංකික කුරුවැසියන් සඳහා තමයි අවස්ථාව තියෙන්නේ. වයස් පරිමාණය ගැන සඳහන් කරලා තියෙනවා වයස අවුරුදු 30ට නොවැඩි විය යුතු බවට තමයි සඳහන් වෙලා තියෙන්නේ. අවසාන දිනය වන 2025 මාර්තු 17 වන දින වන විට වයස අවුරුදු 30ට නොවැඩි විය යුතු බවට තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඔයගෙනෙන්නේ මෙම තනතුරු වලට දාලා ආයුධම්පත් ලෙස පිවිසෙන ආකාරය ඔන්ලයින් මාර්ගයෙන් තමයි ඔයාලා ආයුධම්පත් යොමු කිරීමට අවස්ථාව ලබා දෙලා තියෙන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනය මගින්. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වෙත ගියාම අපි ලබා දීලා තියෙන link එකට ගියාම ඔන්ලයින් මාර්ගයෙන් ආයුධම්පත් යොමු කිරීමේ කවුළු වෙත පහසුවෙන්ම පිවිසීමේ හැකියාව අපි ලබා දීලා තිබෙනවා. link එක උඩ ක්ලික් කරාම ඔයාලට මේ ආකාරයේ කවුළුවකට තමයි පිවිසෙන්නේ ඔන්ලයින් මාර්ගයෙන් ආයුධම්පත් යොමු කිරීම සඳහා. එහිදී ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයේ සීනියර් සේල්ස් කැෂියරින් සුපර්වයිසර් තනතුරු සඳහා තමයි ආයුධම්පත් කැඳවීම සිදු කරලා තිබෙන්නේ මේ යටතේ. එහිදී ඔයාලගේ ආයුධම්පත මෙහි දැක්වෙන ආකාරයට ඔන්ලයින් මාර්ගයෙන් ආයුධම්පත නිවැරදිව පිරවීම තමයි සිදු කර යුත්තේ. විශේෂයෙන්ම ඔයාලගේ අප්ඩේටඩ් CV එකක් මුලින්ම අප්ලෝඩ් කිරීමට අවස්ථාව දෙනවා ආයුධම්පත සම්පූර්ණ කිරීමේදී මේ කොටස ඔස්සේ. ඉන් අනතුරු ඔයාලගේ බේසික් ඉන්ෆර්මේෂන් ඩීටේල්ස් ඔයාලා මේ කොට තුල වෙන වෙනම ඇතුළත් කරන්න ඕනේ. ඉන් අනතුරු ඔයාලගේ අධ්‍යාපන සුසුකම් වෙන වෙනම ඔයාලට ඇතුළත් කිරීමේ අවස්ථාව තිබෙනවා. ඉන අනතුරු ඔයාලගේ රිසියුම් එක එහෙම නැත්නම් CV එක ඇටච් කිරීමට අවස්ථාව තිබෙනවා. ඊළඟට ඔයාලගේ විමසා සිටින මෙහි දැක්වෙන ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු සැපයීමක් ඔයාලා සිදු කරන්න ඕනේ. මෙහි අපි කලින් සඳහන් කළ ආකාරයේ සුසුකම් අවස්ථා දෙකකින් කුමන අවස්ථාවකදී ඔයාලා සුසුකම් ලබා තිබේද යන්න තමයි විමසා සිටින්නේ. එහිදී ඔයාලට අදාළ මේ සුසුකම් ලැබුව ආකාරය ඔයාලට මෙතන ටික් කරලා ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට වයස් පරිමාණය ගැන විමසා සිටිනවා. සුසුකම් වල දැක්වූ පරිදි වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙක් දන්න. එහිදී years වශයෙන් ඔයාලට පුළුවන් යොදන්න. ශ්‍රී ලාංකික පුරවැසියෙක් යන්න අවසාන වශයෙන් විමසා සිටිනවා. එහිදී ඔයාලට පුළුවන් years වශයෙන් යොදන්න. ඉන් අනතුරු ඔයාලා සියලුම තොරතුරු සත්‍ය බවට සඳහන් කළා. I agree කියන බටන් එකට ක්ලික් කරන්න පුළුවන්. එසේ ක්ලික් කරලා ඉන්න අනතුරු ඔයාලට පුළුවන් මේ දැක්වෙන කැප්චා එක නිවැරදිව ටයිප් කරලා submit application යටතේ නිවැරදිව ඔන්ලයින් මාර්ගයෙන් මෙම ආයුධම්පත සම්පූර්ණ කරලා යොමු කරන්න ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනය වෙත. වීඩියෝ දෙවන කොටස ඔස්සේ අපි ඔයාලට ගෙනෙන්නේ පීපල්ස් බැංක් එම්නර්සන් රජයේ මහජන බැංකුවමයින් කැඳවා ඇති නවතම 2025 මාර්තු මාසයේ සඳහා වන රැකියා පුරප්පාඩු හා සම්බන්ධ සියලුම විස්තරයි. කැඳවා ඇති සියලුම තනතුරු වලට අදාළ වයස් පරිමාණය ගැන සඳහන් කරලා තිබෙනවා. වයස අවුරුදු 45ට අඩු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ සඳහා අවස්ථාව තියෙනවා ආයුධම්පත් යොමු කිරීම සිදු කරන්න.
ඇති සියලුම තාතුරු වලට අදාළ වැටුප් සහ දීමනා පිළිබඳව හැඳින්වීමක් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ආකර්ෂණීය වැටුප් සහ දීමනා ඔයාලගේ සුසුකම් හා පළපොරොත්තු අනුව හිමි වෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. තෝරා ගන්න ලබන අයදුම්කරුවන් සඳහා. තාතුරු සඳහා තෝරා ගන්න ලබන ආකාරය තමයි සඳහන් කරලා තියෙන බැංකුවමයි. විශේෂයෙන්ම ඔයාලගෙන් අයදුම්පත් යොමු කරන පුද්ගලයන් අතරින් වැඩිම සුසුකම් සහිත පුද්ගලයන් එටිලා ඉස්තුගත කරලා ඉන් අනතුරුව සමුග පරීක්ෂා සඳහා කැඳවලා තෝරා ගැනීම සිදු කරන ලබන බවට තමයි සඳහන් වෙන්නේ. එදී කොන්ත්‍රාත් පදනමක් තමයි මෙම බදවා ගැනීම සිදු කරන ලබන බවට සඳහන් වෙලා තිබෙන්නේ. මෙමෙ සියලුම බදවා ගැනීම මෙම බැංකුවමගින් සිදු කරනවා. එන්නේ පීපල්ස් බැංකුවමගින් එහෙම නැත්නම් මහජන බැංකුවමගින් කැඳවලා ඇති තනතුරු වලට අදාළ අයදුම්පත් ලබා ගන්න ආකාරය පිළිබඳව එදී ඔයාලට මේ PDF ආකාරයෙන් මේ අයදුම්පත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට ගියාම අපි ලබා දීලා තියෙනවා එම අයදුම්පත් පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරලා print out තරම් පිළිවෙල නිවැරදි යොමු කරන්න පුළුවන්. එසේ නිවැරදි යොමු කරන ආකාරය මීළඟ කොටසින් අපි ගෙනෙනවා. ඉන් අනතුරු වාට එක් එක් බැංකුවෙන් කැඳවා ඇති එක් එක් තනතුරු සහ අවශ්‍ය වෙන සුසුකම් අවසාන වශයෙන් අපි ගෙනීමටත් බලාපොරොත්තු වෙනවා. ඉන්නේ ඔයාලා සකස් කරගත් අයදුම්පත් නිවැරදිව කෙසේද අයදුම්පත යොමු කිරීම සිදු කළ යුත්තේ යන්න විශේෂයෙන්ම අපි ලබා දීලා තියෙන අයදුම්පත වලට පුළුවන් යොදා ගන්න සඳහා අය ඩවුන්ලෝඩ් කරගන්න කලින් දැක්වූ ආකාරයට ඒ print out කරගෙන නිවැරදිව පුරවලා ඉන් අනතුරු ස්කෑන් කරලා හෝ ෆොටෝ එකක් ආකාරයෙන් නිවැරදිව සකස් කරලා ඔයාලා ඊමේල් මාර්ගයෙන් තමයි ඔයාලගේ අයදුම්පත යොමු කිරීම සිදු කළ යුත්තේ. ඒදී ඔයාලගේ අයදුම්පත සමග ඔයාලගේ අප්ඩේට් CV එකක් යොමු කිරීම සිදු කළ යුතුයි. ඒසේම අයදුම්පතේ අදාළ ස්ථානය තුල ඔයාලා ගැන දන්න ඔයාලගේ ඥාතීන් නොවන වෘත්තීය පුද්ගල දෙදෙනෙක්ගේ විස්තර non related referees දෙදෙනෙක්ගේ විස්තර තවත් කළ යුතුයි. ඊට අමතරව ඔයාලගේ අධ්‍යාපන වෘත්තීය පළපුරුදු සනාථ කරන සහතික වල ඡායා පිටපත් සහ contact numbers අතුළු සියලු විස්තර ඔයාලට මේදී අයදුම්පත් සමග යොමු කිරීම සිදු කළ යුතුයි ඊමේල් මාර්ගයෙන්. එදී ඉවිතු ඊමේල් ලිපිනේ සඳහන් කරලා තියෙනවා itrecruit@peoplesbank.lk කියන ඊමේල් ලිපිනේ තමයි ඔයාලගේ අයදුම්පත් යොමු කරන්න ඕනේ. අවසාන දිනය වන 2025 මාර්තු 24ට ප්‍රථම ඔයාලගේ අයදුම්පත් නිවැරදිව ඊමේල් මාර්ගයෙන් යොමු කරන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔයාලට ඊමේල් මාර්ගයෙන් ඒවා අයදුම්පත් අදාළ සාතික පිටපත් සහිතව යොමු කළාට පසුව ඔයාලට කන්ෆර්මේෂන් ඊමේල් එකක් බැංකුව මගින් යොමු කරන බවට සඳහන් වෙලා තිබෙනවා. එහි සැලකිය යුතු කාලයක් තුළ ඔයාලට එම කන්ෆර්මේෂන් ඊමේල් එක නොලැබුණොත් ඔයාලට පුළුවන් මේ දක්වන අංකයන්ට කතා කරලා ඒ පිළිබඳව විමසීමක් සිදු කරන්න. ඉතින් ඒ ආකාරයෙන් තමයි මම සියලුම දක්වන ලද අයදුම්පත් තනතුරු සඳහා අයදුම්පත් නිවැරදිව යොමු කිරීම සිදු කර යුත්තේ. අපි ඊළඟට බලමු මෙම මහජන බැංකුවෙන් කැඳවා ඇති එක් එක් තනතුරු සහ අවශ්‍ය කරන සුසුකම් මොනවද යන්න. ඉතින් මේ සියලුම තනතුරු සඳහා අපි කලින් සඳහන් කළ ආකාරයට අදාළ වයස් සුසුකම් වැටුප් පරිමාණ සහ අයදුම්පත් ලබා ගැනීම සහ මේ ආකාරයෙන් යොමු කිරීමට ඔයාලට හැකියාව තියෙනවා සුසුකම් තිබෙන පුද්ගලයන් සඳහා. ඒ වගේම ඔයාලට සුසුකම් නොමැතිවත් ඔයාලා දන්න එසේ සුසුකම් තිබෙන පුද්ගලයන් සිටිනවා නම් ඔයාලට පුළුවන් මෙම වීඩියෝ එක වගින් හෝ ඔයාලගේ කන වීඩියෝ ලබා දීලා ඔවුන් මෙම අයදුම්පත් යොමු කිරීම වෙත පහසුවෙන්ම යොමු කිරීම සිදු කරන්න. දරාති තනතුරු වෙන්නේ පළවෙනි තනතුරු වශයෙන් information security governance risk and compliance officer කියන තනතුර සඳහා විශේෂයෙන්ම තවදුරටත් තාක්ෂණ ශාස්ත්‍රයේ තනතුරකට තමයි අයදුම්පත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම තවදුරටත් තාක්ෂණ ශාස්ත්‍රයට සම්බන්ධ information security හා සම්බන්ධ අධ්‍යාපන සූචකම් වලට තමයි අවස්ථාව තියෙන්නේ. මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේ සූසුකම් සපුරාලීම සඳහා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් පිළිගන්න ලබන විශ්වවිද්‍යාලය මගින් ලබාගත් උපාධියක් හෝ මාස්ටර්ස් ඩිග්‍රී එකක් ඔයාලා සතුව තිබිය යුතුයි. එහිදී එය information security හෝ information technology කියන ශාස්ත්‍රයන්ට අදාළව ලබා දී යුතු බවට තමයි සඳහන් වෙලා තිබෙන්නේ. එසේ නොමැති නම් ඔයාලට අවස්ථාව තියෙනවා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් පිළිගත් ආයතනයක් මගින් ලබාගත් සාමාන්‍ය උපාධියක් හෝ මාස්ටර්ස් ඩිග්‍රියක් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට අදාළව ලබාගෙන ඉන්න අනතුරුව ඊට අමතරව මෙහි දැක්කන ශාස්ත්‍රයන්ට අදාළ වෘත්තීය සහතික පත්‍රයක් ඔයාලා ලබා තිබීම සිදු කළ යුතු බවට සඳහන් වෙනවා. ඒ අර්ථයේ ඔයාලට අවස්ථාව තියෙනවා මේ අවශ්‍ය කරන සුසුකම් සපුරාලීමට. ඉතින් මේ අවස්ථා දෙකෙන් එකකට ඔයාලට සුසුකම් සපුරලා මෙම තනතුරු සඳහා අයදුම්පත් යොමු කරන්න පුළුවන්. ඊට අමතරව අවශ්‍ය කරන සුසුකම් වලට අමතරව පළපුරුද්ද පිළිබඳ විශේෂයෙන් විමසා සිටිනවා. එම information security ශාස්ත්‍රයට අදාළව වසර 3ක පළපුරුද්දක් ඔයාලා සතු තිබිය යුතු බවට සඳහන් වෙනවා. ඊට අමතරව තිබිය යුතු පළපුරුද්ද හා සම්බන්ධ අනිකුත් කොටස් මේ කොටස් අධ්‍යයනය කිරීමෙන් ඔයාලට ලබා ගැනීමේ හැකියාව වැඩි දුරට අපි ලබා දීලා තිබෙනවා. වීඩියෝ එක පාර විශ්ලේෂණ විදිය full job notification එක අධ්‍යයනය කිරීමෙන් ඒ පිළිබඳව වැඩි දුරට විස්තර අධ්‍යයනය කිරීමකට අවරක අවස්ථාව තිබෙනවා. අයදුම්පත් කැඳවාදී තනතුරු වශයෙන් සඳහන් වෙන්නේ දෙවැනි අත මහජන බැංකුවකින් manager information security operations කියන තනතුර සඳහා මේවිත් information security ශාස්ත්‍රයට අදාළව තමයි අයදුම්පත් කැඳවලා තිබෙන්නේ.
අවශ්‍ය වෙන සුසුකම් සපුරාලීමට පෙර පරිදිම අවස්ථා දෙකක් ඔයාලට ලබා දෙලා තියෙනවා. එහිදී ඉන්ෆර්මේෂන් සිකියුරිටි ශිෂ්‍යයට අදාළව ලබාගත් උපාධියක් හෝ මාස්ටර්ස් ඩිග්‍රී එකක් ලබා තිබෙනවා නම් අවස්ථාව තියෙනවා ඉදින් පත්තුම් කරන්න. එසේ නොමැති නම් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ශිෂ්‍යයට අදාළව ලබාගත් උපාධියක් හෝ මාස්ටර්ස් ඩිග්‍රියක් සහිතව මෙහි දැක්වෙන වෘත්තීය සුසුකමක් සහතික පත්‍ර සුසුකමක් ඔයාලා ලබා තිබෙනවා නම් සර්ටිෆිකේෂන් එකක් ඔයාලා ලබා තිබෙනවා නම් විශේෂයෙන්ම ඒ යටතේ අවස්ථාව තියෙනවා ඉදින් පත්තුම් කිරීමේ මූලික සුසුකම් සපුරාලීමට. ඊට අමතරව ශේෂ්ත්‍රයට අදාළ වසර 3ක් පළපුරුද්දක් සහ මෙහි දක්වන ලද ශේෂ්ත්‍රයන්ට අදාළ පළපුරුද්දක් වසර තිබිය යුතු බවට තමයි සඳහන් වෙන්නේ අවශ්‍ය කරන මූලික සුසුකම් සහ පළපුරුද්ද සපුරාලීම සඳහා. ඉතින් මේ කියන සුසුකම් ඔයාලට තිබෙනවා නම් හෝ ඔයාලා දන්න වෙනත් පුද්ගලෙක් සිටිනවා නම් එසේ සුසුකම් සපුරාලිය තිබෙන ඔයාලට අවස්ථාව තියෙනවා ඔහුට බොහෝ අයට ඒ දන්නලා ප්‍රේෂණ ආගම්පත්තුම කිරීම වෙත ඒ යොමු කරන්න. ඉතින් මේ ආකාරයෙන් නවතම රැකියා පුරප්පාඩු රජයේ මගින් කැඳවන දිනපතාම ඔයාලට job.lk channel එකත් ඔස්සේ එකතු වෙලා ඉදිරියටත් ලබා ගැනීමේ හැකියාව තිබෙන බව මෙහිදී නැවතත් මතක් කරන්නට කැමැතියි.